ලෝකෙම කතා කරන ස්ටාලිංක් ආයතනයේ මිනි කිට්ට ගද මගේ ගාව තියෙනවා මේක සාමාන්‍ය ස්ටෑන්ඩඩ් ස්ටාලිංක් ඩිශ් එකට වඩා ගොඩක් වෙනස් මේක වගේ ලප්ටොප් බෑක් එක දාගෙන යන්න පුළුවන් තරම් පොඩි ඉතින් අපි බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා සහ ලංකාව වගේ රටකට මේක කොච්චර ප්‍රායෝගිකද කියලා මේක තමයි ස්ටාලිංක් මිනි එකේ එන බොක්ස් එක මේ කිලෝ දෙකමාරකට වඩා පොඩ්ඩක් අඩුයි එතකොට මේක ඕපන් කරගන්න තියෙන්නේ වටේ මෙතන දිනවා ටිය කරන්න ඕන විදිය. එතකොට මේ ටිය ගන්න ඊට පස්සේ මේක මෙතන ටිය කරා. ඊට පස්සේ මෙතන ටිය ගන්න තමයි තියෙන්නේ. මේක ඕපන් කරන්න කලින් මම පොඩ්ඩක් කියලා ඉන්නම්. මොකද මේ දවස් ටිකේ ඔෆර් එකක් තියෙනවා. ඔයගොල්ලෝ දකින්නත් ඇති සෝෂල් මීඩියා වල දාලා තියෙනවා 48යි 160කට වගේ ස්ටාලිංක් මිනි කිට් එක ගන්න පුළුවන් කියලා. නමුත් ඒ වගේම ඔයගොල්ලෝ දකින්න ඇති ඔයගොල්ලෝ පේජ් එකට ගියාම පස්සේ කියන්නේ මාර්තු 20 19 වගේ දවස්වල නම් ඒ පේජ් එකේ එහෙම මේ කියන්නේ වෙබ්සයිට් එකට ගියාමත් ඒ ප්‍රයිස් එක පෙන්නලා තියෙනවා. නමුත් ඊට පස්සේ ඔයගොල්ලෝ දකින්න ඇති 55000ක් වගේ ගානක් තමයි පෙන්වන්නේ සයිට් එකට ගියාම. කොහමද ඔයගොල්ලෝ ඕඩර් පේජ් එක පහු කරලා චෙක් අවුට් පේජ් එකට යද්දී ඔයගොල්ලන්ට පෙන්නනවා යුනිට් එකේ එහෙම නැත්නම් මේ ස්ටාලිංක් මිනි කියන කිට් එකේ ප්‍රයිස් එක ඊට වඩා ගොඩක් අඩුවෙන් තමයි ඔයගොල්ලන්ට බිල් වෙන්නේ. මේ පේනවා වගේ ඔයගොල්ලන්ට සම්පූර්ණ ගාණ යන්නේ 58ක්. මොකද අතන 48යි කිව්වත් 55යි කිව්වත් ඔයගොල්ලන්ට shipping cost එකක් පොඩි ඇඩ් වෙනවා. ඒතකොට මෙතන shipping cost ඔක්කොමත් එක්ක ඔයගොල්ලන්ට මේ ගාණ තමයි යන්නේ. මේක මම දන්නේ කොච්චර කාලයකට මේ ඔෆර් එක තියෙයිද කියලා. ඒක හින්දා දැම්ම ගිහිල්ලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒතර ඔයගොල්ලෝ ඔය එක්ස්ට්‍රා මන්ත් එකක් එහෙම නැත්නම් ඔයගොල්ලෝ එක මන්ත් එකක් ෆ්‍රී ගන්න ඕන නැහැ. ඒ සර්විස් charge එක ඔයගොල්ලන්ගේ රුපියල් 9200 පැකේජ් එක ඔයගොල්ලෝ ගන්නවා රුපියල් 9200ක් ක්‍රෙඩිට් ඔයගොල්ලන්ට ෆ්‍රී ගන්න ඕන නම් ඔයගොල්ලන්ට රෙෆරල් ලින්ක් එකකින් යන්න පුළුවන්. රෙෆරල් ලින්ක් එකෙන් ගිහිල්ලා තමයි ඕඩර් එක ප්ලේස් කරන්න ඕනේ. ස්ටාලිංක් සයිට් එකෙන් ඔයගොල්ලෝ ඕඩර් එක ප්ලේස් කරනවා. සිංග එකෙන් ගන්න ඕන නම් කතාව මීට වඩා පොඩ්ඩක් වෙනස්. ඔයගොල්ලෝ ස්ටාලිංක් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඕඩර් එක දානවා නම් ඔයගොල්ලෝ යන්න ඕනේ රෙෆරල් ලින්ක් එකෙන්. ඕඩර් එක දාලා පස්සේ රෙෆරල් ලින්ක් එකෙන් ගිහිල්ලා account හදන්න කරන්න බෑ. එතකොට ඔයගොල්ලෝ මුලින්ම රෙෆරල් ලින්ක් එකෙන් page එකට ගියා. ඊට පස්සේ එතනින් ගිහිල්ලා ඕඩර් එක ප්ලේස් කරනවා යුනිට් එකට. ඒ කියන්නේ ස්ටාලිංක් මිනි කියන කිට් එකට. මිනි එකට හරි ස්ටෑන්ඩඩ් එකට හරි ඕන එකකට ඔයගොල්ලන් දාන්න පුළුවන්. එක්ස්ට්‍රා මන්ත් එකක් ඔයගොල්ලන් ෆ්‍රී හම්බ වෙනවා. හැබැයි මේ මන්ත් එක ෆ්‍රී හම්බ වෙන්නේ පළවෙනි මාසේ නෙමෙයි දෙවෙනි මාසේ. ඔයගොල්ලන්ගේ යුනිට් එක ඇක්ටිව් කරද්දී ඔගොල්ලන්ගේ චාර්ජ් වෙනවා ඔගොල්ලන්ගේ සර්විස් චාර්ජ් එක. ඒක චාර්ජ් වෙලා ඊළඟ මාසෙට තමයි ඔයගොල්ලන්ට ෆ්‍රී හම්බ වෙන්නේ. ඒ වගේම තමයි ඔයගොල්ලන් තව දෙයක් කියන්න ඕනේ මේක දැන් ස්ටෑන්ඩඩ් කිට් එකට විතරක් නෙමෙයි ස්ටාලිංක් මිනි එකටත් ඔයගොල්ලන්ට රෙසිඩෙන්ෂල් ලයිට් කියන 9200 පැකේජ් එක කියන්නේ අන්ලිමිටඩ් පැකේජ් එක ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ට ඕඩර් එක ප්ලේස් කරද්දිම සෙට් කරන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයගොල්ලන්ට යුනිට් එක ඩිලිවර් කරාට පස්සේ එක්කෝ දින 7ක් ඇතුළත ඔයගොල්ලන්ගෙන් charge වෙන්න ඕන සර්විස් charge. ඒ කියන්නේ 9200 පැකේජ් එක නම් ගත්තේ 15000යි පැකේජ් එක නම් ගත්තේ ඒ amount එක ඔයගොල්ලන්ගේ කාඩ් එකෙන් charge වෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඇක්ටිව් කරපු දවසේම මේක charge වෙනවා. දෙකෙන් මුලින් වෙන්නේ මොකද්ද? ඒ විදිහට තමයි charge වෙන්නේ. ඒ කියන්නේ දවස් 7කට කලින් ඔයා ඇක්ටිව් කරනවා නම් යුනිට් එක ඔයාට 9200 හෝ 50000 හෝ ඔයගොල්ලන්ගේ පැකේජ් එකේ ගාන charge වෙනවා. මේක ප්‍රීපේඩ් එකයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ මුලින් ගෙවන්න ඕනේ ඊට පස්සේ තමයි මාසයක් යූස් කරන්න පුළුවන්. ඔයා නිකන් හරි ඇක්ටිව් කරන්නේ නැතුව හිටියොත් එහෙම සතියකින් අනිවාර්යෙන් ඒ ගාන charge කරගන්නවා ඒගොල්ලෝ. අනිත් ඒ තමයි මේකේ ට්‍රයල් එකක් කියලා තියෙන්නේ ෆ්‍රී ට්‍රයල් එකක් නෙමෙයි. ඒගොල්ලෝ ට්‍රයල් එකක් දෙන්න ඔයගොල්ලන් try out කරලා ඔයගොල්ලන් හරියන්නේ නැහැ කියලා හිතනවා නම් රිටර්න් කරන්න තමයි ඒ ට්‍රයල් එක දෙන්නේ. කොහෙවත් ඒගොල්ලෝ කියන්නේ ෆ්‍රී ට්‍රයල් එකක් කියලා. එතකොට මම ඕක මේලන් කිව්වේ දැම්ම ගිහිල්ලා ඔයගොල්ලෝ ඕඩර් එක ප්ලේස් කරනවා නම් එහෙමයි. ඔයගොල්ලන්ට රෙෆරල් ලින්ක් එකක් ඕන නම් කියන්න. එතකොට මගේ රෙෆරල් ලින්ක් එකකින් හරි වෙන කාගේ හරි රෙෆරල් ලින්ක් එකකින් යනවා නම් ඔයගොල්ලන්ටත් මාසයක් ෆ්‍රී හම්බ වෙනවා සර්විස් ෆී එක. එතකොට සර්විස් charge එක
මේ විදිහට තමයි ඔයගොල්ලන්ට මේක මම හිතනවා සම්පූර්ණයෙන්ම රීසයිකල් පැකේජින් එකක් කියලා. ඒකට ඔයගොල්ලන්ට මෙතන ඔයගොල්ලන්ගේ ඇක්සසරිස් ටිකයි ඩිවයිස් එකයි මේ විදිහට අරේන්ජ් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මෙතන උඩට ගියාම තියෙනවා මේක කොහොමද ක්වික් ස්ටාර්ට් ගයිඩ් එකක් වගේ. ඒක ඔයගොල්ලන් ඇප් එකේ තියෙනවා. මෙතන QR එකක් එනවා. ඒකෙන් ඔයගොල්ලන්ට ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නිකන් ඔයගොල්ලන් Play Store එකට හරි App Store එකට හරි ගිහිල්ලා Starlink කියලා ගහලා ඒක සර්ච් කරගන්න පුළුවන් ඇප් එක. මේ ඕපන් කරාට පස්සේ මෙතන ඔයගොල්ලන්ගේ ඩිවයිස් එක තියෙනවා. මේ තියෙන්නේ මිනි ඩිවයිස් එක. පොඩ්ඩක් පැත්තකින් තියාගමු. මෙන්න ඔයගොල්ලන්ගේ මීටර් 15ක් දිග පවර් කේබල් එක. තව ඩොකියුමන්ට්ස් ටිකක් ඔයගොල්ලන්ට එනවා. රෙගියුලේටරි නෝටිස් එක, පවර් ඇඩැප්ටර් එක එනවා. ඊට පස්සේ එනවා ඔයගොල්ලන්ට මේක පෝල් එකකට වගේ කනෙක්ට් කරගන්න ඕන. ඒකට අවශ්‍ය මවුන්ට් එක. ඒ ටික තමයි බොක්ස් එකේ එන්නේ. යට මොකුත් ඊට පස්සේ නැහැ. මේක තමයි ඩිවයිස් එක. මේක ඇත්තටම ගොඩක් පොඩි. මේ අර පේනවා මේක නිකන් බෑග් එකේ දාගෙන යන්න පුළුවන් සයිස් එකක් තමයි තියෙන්නේ. ඒක තමයි ස්ටෑන්ඩඩ් එකට වඩා මිනි එකේ තියෙන විශේෂත්වය, ලොකුම වාසිය. ඒතර මෙතන ගත්තොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. පවර් කේබල් එකට අවශ්‍ය පවර් පෝට් එක තියෙනවා. ඊට පස්සේ කේබල් එක යන්න ඕනේ මෙතනින් යටින්. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයගොල්ලන්ට RJ45 කේබල් එක කනෙක්ට් කරගන්න. මේ ඔක්කොම waterproof විදිහට තමයි තියෙන්නේ. රබර් එකක් තියෙන්නේ. ඒතකොට ඔයාලා RJ45 එකක් කනෙක්ට් කරනවා නම් waterproof එකක් මේ විදිහට වටේට protection එකක් එහෙම වතුර ඇතුළට යන්නේ නැති වෙන විදිහ එකක් තියෙනවා නම් RJ45 කේබල් එක ගොඩක් හොඳයි. සහ මේකේ locking mechanism එක පොඩ්ඩක් වෙනස් විදිහට තියෙන අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන network cable එකට වඩා. ඒක ගැනත් හිතන්න. මොකද මේක සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට අර lock එක අරින්න කරන්න අමාරුයි ඇතුළට. දැම්මට පස්සේ cable එක. ඉතින් auto lock වෙන්න auto unlock වෙන්න එකක් තමයි සාමාන්‍ය original Starlink එකේ ඉන්නේ. ඒකත් පොඩ්ඩක් බලලා ඔයගොල්ලෝ ගන්නවා නම් cable එකක් ගන්න. ඒතර මේ පැත්තෙන් තිබ්බම මේක තමයි power adapter එක. මේකේ watt 60 කියලා තමයි තියෙන්නේ. නමුත් watt 60 හැමතිස්සෙම use කරන්නේ නැහැ මේකේදී. ඒ වගේම මෙතන තියෙනවා මේ power cable එක. power cable එකත් මෙහෙම ගලව ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මම කලින් කිව්වා වගේ වතුර ඇතුළට යන්නේ නැති වෙන විදිහට තමයි මේ පවර් කේබල් එක තියෙන්නේ. එතකොට මේක Starlink site එකෙන් දැම්මොත් ඩිස්කවුන්ට් එක බලාගෙන Starlink site එකෙන් දැම්මොත් සිංගර් එකකින් ගන්න නැතුව මේක එන්න කොච්චර කල් යයිද කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ. ඇත්තටම මේක දවස් 2-3ක් ඇතුළත එනවා. මොකද මේගොල්ලෝ දැන්ට ලංකාවේ ස්ටෝර්ස් තියෙනවා. සිකුරාද දවසක තමයි ඕඩ එක ප්ලේස් කරේ හවසක. ඒ කියන්නේ 27 වගේ මාර්තු. එතකොට මාර්තු 30 වෙද්දී ඩිලිවරි කරන කට්ටියට මේගොල්ලෝ ඕඩ එක බාර දීලා තියෙනවා. 30 වෙනිදා වෙද්දී මේගොල්ලන්ට ඕඩ එක බාර දීලා තියෙනවා. එතකොට මට 31 වෙනිදා වෙද්දී යුනිට් එක ගෙදරටම ආවා. ඒ වෙලාවම ඔයගොල්ලන්ට ඕන සෙටප් කරගන්න පුළුවන් Starlink site එකේ ඕඩ එක ඩිලිවර් වුණා කියන එක අප්ඩේට් වෙන්න ටිකක් වෙලාවක් යනවා. මොකද මේගොල්ලෝ මැනුවලි සිග්නේචර් එකක් දාලා තමයි ඕඩර් එක කන්ෆර්ම් කරගන්නේ. ඒක ඒගොල්ලෝ පස්සේ තමයි අප්ඩේට් කරන්නේ. නමුත් ඕගොල්ලන්ට Starlink යුනිට් එක සෙට් අප් කරලා ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න පුළුවන් ඒ වෙනකන්. එහෙනම් පාවිච්චි කරද්දි මේක ඇක්ටිව් වෙනවා. ඇක්ටිව් වුණාට පස්සේ තමයි මම ඔයගොල්ලන් කිව්වා වගේ සර්විස් චාර්ජ් එක ඔයගොල්ලන්ගේ අය කරගන්නේ. ඔයගොල්ලන් නිකන් හරි ට්‍රැකින් සයිට් එකේ තර්ඩ් පාටි කුරියරකින් එවද්දී ට්‍රැකින් සයිට් එකේ ඔයගොල්ලන්ට මොකක් හරි amount එකක් පෙන්නුවොත්
කලබල වෙන්න එපා. ඒක ඔයගොල්ලෝ ගෙවන්න ඕනේ නැහැ. ඒක ඔල්රෙඩි ගෙවලා තියෙන්නේ. ඔයගොල්ලන්ට මෙතන බලන්න පුළුවන් මගේ දැන් ස්පීඩ් එක මේ මොහොතේ තියෙනවා 100 Mbps. එතකොට අප්ලෝඩ් ස්පීඩ් එකත් අපි බැලුවොත් මෙගාබයිට් 30ක ෆයිලක් 40ක ෆයිලක් මේගොල්ලෝ අප්ලෝඩ් කරලා බලනවා. එතකොට මෙගාබිට්ස් 27ක් යනවා තප්පරයකට දැන් තියෙන ස්පීඩ් එක. අපි ආපහු පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරලා බලමු. එතකොට මේ මොහොතට එන ස්පීඩ් එක තමයි තියෙන්නේ. මොකද මේගොල්ලෝ මෙගාබයිට් 120ක ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න. එතකොට මෙගාබිට්ස් 140ක ස්පීඩ් එකක් හම්බ වෙනවා තප්පරයකට. ඒ වගේම තමයි අප මේගොල්ලෝ මෙගාබයිට් 20ක ෆයිල් එකක් අප්ලෝඩ් කරන බලනවා. එතකොට මෙගාබිට්ස් 21ක ස්පීඩ් එකක් මේකේ හම්බෙලා තියෙනවා. ඔය වගේ තමයි මේකේ ස්පීඩ් එක පෙන්වන්නේ. ටයිම් ටයිම් පොඩ වෙනස් වෙනවා. නමුත් ගොඩාක් අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ 100 ගණන් වගේ තමයි ගොඩක් වෙලාවට යන්නේ. ඒතකොට නිකන් 20 30 ගානට තාම වැටලා නැහැ ස්පීඩ් එක. අමුතුම ස්පීඩ් එකක් කියලා එකක් දැනෙන්නේ නැහැ. නමුත් ගොඩක් හොඳ ස්පීඩ් එකක් තියෙනවා. ඇත්තටම ඒක සැලකිය යුතු ස්පීඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට full HD වීඩියෝ එකක් 2K වීඩියෝ එකක් වුණත් කිසිම බෆර් වීමක් නැතුව ස්ට්‍රීම් කරන්න පුළුවන්. මම ඒතකොට ගේමින් වලත් පොඩ්ඩක් මේක try කරලා බැලුවා. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. off the grid game එකේ තමයි මේක පොඩ්ඩක් try කරේ online play කරද්දී. එහෙම ප්‍රශ්නයක් එනවාද කියලා මට නම් ප්‍රශ්නයක් එහෙම වුණේ නැහැ. download එහෙම ඉතින් ඔයගොල්ලන්ට කියන්න දෙයක් නැහැ මේකේ පේනවා. අප්ලෝඩ් එකත් ගොඩක් ඩීසන්ට් ස්පීඩ් එකක් තියෙනවා. මේකේ තියෙන විශේෂතාවය ගැන කතා කරොත් වෙනම රවුටර් එකක් ඕන වෙන්නේ නැහැ. built-in Wi-Fi රවුටර් එකක් මේකේ තියෙනවා. සාමාන්‍යයෙන් වැය වෙන්නේ වොට් 20ත් 40ත් වගේ විදුලියක් තමයි සාමාන්‍ය භාවිතයේදී. එතකොට මේක බෑග් එකක වගේ දාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් පෝටබල්. වහින වෙලාවට උනත් බය නැතුව මේක එළිය තියන්න පුළුවන්. හැබැයි ඉතින් ගොඩක් උඩකින් ඕගොල්ලෝ මේක හයි කරලා තියෙනවා නම් අනිත් තියෙන ස්ට්‍රක්චර්ස් වලට වඩා වටේ පොඩි අවදානමක් තියෙනවා. අකුණක් වගේ වදින්න පුළුවන්. ගොඩක් අකුණු ගහන වෙලාවක නම් මේක අකුණු ඇදලා ගන්නෙ නැහැ. නමුත් අර ගොඩක් උස තැනක අයිසොලේට් වෙලා මේක තියෙනවා නම් එහෙම පොඩි සම්භාවිතාවයක් තියෙනවා. මේකේ වාසිය වගේම තමයි පොඩි අවාසි කීපයකුත් තියෙනවා. එකක් තමයි ලොකු Wi-Fi range එකක් නැහැ. කියන්නේ ගොඩක් දුරට ඩිෂ් එකේ ඉඳන් ගොඩක් දුරට යනවා නම් Wi-Fi සිග්නල් එක ගොඩක් අඩු වෙනවා. එතකොට ස්පීඩ් එකත් ඒ වගේම අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඇතර යන්න කොහොමත් 5 GHz Wi-Fi range එකකින් එළියට යන්න ඉඩ තියෙනවා. එතකොට ඔයාලට 2.4 GHz Wi-Fi range එකෙන් තමයි කනෙක්ට් වෙන්න වෙන්නේ. එතකොට කොහොමත් ටිකක් ස්ලෝ වෙනවා. 2.4 GHz එක ඇත්තටම හොඳයි. ඔයා ගොඩක් බිත්ති හරහා වගේ සිග්නල් එක එනවා නම් බිත්ති සිවිලින් වාලේ ලොකු ප්‍රමාණයක් කරහා එනවා නම් 2.4 GHz එක තමයි ගොඩක්ම හොඳ. එතන 5 GHz එකට එච්චර ඔබ්ස්ටකල්ස් ටිකක් පහු කරන්න අමාරුයි. ඔයගොල්ලන්ට මේක රේන්ජ් එක වැඩි කරගන්න ඕන නම් වෙනම රවුටර් එකක් හයි කරගන්න පුළුවන් inbuilt රවුටර් එකට අමතරව. ඒකට ඔයගොල්ලන්ට Starlink රවුටර් එකක්ම ඕන වෙන්නේ නැහැ. නමුත් Starlink කේබල් එක තියෙනවා නම් වඩා සුදුසුයි. මොකද ඒක waterproof හින්දා. හැබැයි වෙන බ්‍රෑන්ඩ් වල ඒවත් දැන් තියෙනවා waterproof කේබල් එකක් ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේක රවුටර් එක සල්ලි දීලාම ගන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ගේ පරණ රවුටර් එකම වුණත් මේකට යූස් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට හැබැයි ඇඩ්මින් පැනල් එකට ලොග් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. රවුටර් එක ලොක් වෙලා තිබ්බට කමක් නැහැ. මොබිටෙල්ද ඩයලොග් එකක ප්‍රශ්නයක් නැහැ. ඕනම රවුටර් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක බලන්න ඕනේ 2.4 GHz නම් ඔයගොල්ලන්ට කොහොමත් ටිකක් අඩු ස්පීඩ් එකක් හම්බෙන්න රවුටර් එක. ඒකෙන්ද ඒකත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේක ඔන්ලයින් මීටින්ස් වලට එහෙම නැත්නම් වීඩියෝ කෝල්ස් වලට වගේ ජොයින් වෙලා ඉන්නවා නම් ගොඩාක්ම සුදුසුයි කියලා කියන්න බෑ. ටයිම් ටු ටයිම් මේක පොඩ්ඩක් නිකන් ඩිස්කනෙක්ට් වෙන්න වගේ බලනවා. ඒ වගේම තමයි මම තව වීඩියෝ එකක් දාලා දිනවා ෂෝට් වීඩියෝ එකක්. ඒකෙන් ඔයගොල්ලන් බලන්න පුළුවන් වහින දවසක ආපු ඉවෙන්ට්ස් ටික කියන්නේ මේක ඩිස්කනෙක්ට් වෙනවා රීබූට් වෙන ඒ වගේ දේවල් තමයි ඉවෙන්ට්ස් කියලා කියන්නේ. නිතරම ට්‍රැවල් කරනවා නම් එහෙමත් නැත්නම් රිමෝට් ඒරියා එකකින් වැඩ කරන කෙනෙක් නම් Starlink mini කියන්නේ ඔයාලට තියෙන හොඳම විසඳුම. ඒ ඉතින් අහස හොඳට ඕපන් තැනකට යන්න ඕනේ.